ආර්යයන් වහන්සේ මේ රාග ද්වේෂ මෝහ වලට මේ හතගානේ මාන 21ක් තියෙනවා කියලා මරමසේ මේ ඔව් සේයමාන 3යි සදිසිමාන 3යි අභිමාන අතිමාන හීනමාන අනතිමාන තිමාන මෙහෙම තියෙනවා මාන 21ක්. මේ මිනිස්සෙකුගේ මනසෙන්ම මොලෙන්ම කල්පනා කරලා මනින 21ක්. මනල පැත්තකට ඇලෙනවා පැත්තකට ගැටෙනවා. එක සංසන්දනයක. මේ ආර්යයන් වහන්සේ එතකොට දැන් අපි දැන් මේ වර්තමාන මොහොතේ දැන් රාග ද්වේෂ මොහිනකොට අනුසති වඩනවනේ. ඒ වැඩි අනුසති වැඩුවොත් අපි රෝධ ගහන්නේ. අපි රෝධ ගහන්නේ. රෝධ ගැහුවොත් තමයි අනුසේ අර සමුදය බවට පත් වෙන්නේ. අපි රෝධ ගැහිම නවත්තනවා. බැඳෙන්නේ නැහැ නිබ්බිදාය, ඇලෙන්නේ නැහැ විරාගය, නිරෝධය, රවුම් ගන්න. එතකොට ඒක තමයි බුද්ධ අනුසතිය. බුද්ධානුස්සතියත් තේරුම් අරගෙන මෙනෙහි කරන්න ඕනේ. මේක නිත්‍යදේ පවතින්න බෑ අනිත්‍යං. සුඛදේ පවතින්නේ නැහැ කෙලවර වෙන්නේ දුකෙන්. මගේ කැමැත්ත අනුව මට ඕන විදිහට පවත්වන්න බෑ විපරිණාම ධම්ම. ඒක මරණානුස්සතිය. නිත්‍ය සුඛාත්ත තුන මරන්න ඕන. ඒකයි මරණානුස්සතිය. නිත්‍ය සුඛාත්ත තිබුණොත් තමයි තණ්හාවෙන් උපාදානය කරන්නේ මගේ කැමැත්ත අනුව මට ඕන විදිහට මං ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. එතකොට ආර්යයන් වහන්සේ මේ අපි මේ ප්‍රිය දෙයට ඇලිලා අප්‍රිය දෙයට ගැටිලා ප්‍රියාප්තිය මැනලා මෙච්චර කාලයක් දැන් අපි ආවනේ මේ සසර ගමනේ. ඔව් ඒ ආවට කමන්නේ එක මොහොතකින් අනිත් පැත්තට හැරිලා ගත්තා. ඒකයි බුඩගම් බලා යනවා කියන්නේ. එක මොහොතකින් මේක අද තේරුම් ගත්තොත් මේ ඇලීම වැරදි අන්ත ආදී ලෙස. ගැටීම ඊටත් වඩා වැරදි. ඊට වඩා සංසන්දනය කිරීම නිසා මුලා වෙනවා. ඒකෙන් තුනෙන්ම මිදී නිදහස් වෙනවා අනුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් අනුස්සති තේරුම් අරගෙන භාවිතයට ගන්න. එතකොට ආර්යයන් වහන්සේ මේ දීගංවා වශයෙන් මේ අපිට දීගංවා කියන්නේ අපේ මතක සටහන් වල තියෙන ඔය කොටසක් ඇලෙන ගැටෙන මුලා වෙන. ඒවත් එක කොටසක්. ඊට පස්සේ වර්තමාන මොහොතේ ඇහෙන් දකින රූප, කනට ඇහෙන රූප, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස ඒවා බාහිර ලෝකයෙන් වර්තමාන මොහොතේ එනවා ඒවා රසංවා. අතීත සංසාරේ කවදා හරි එකතු කරගත්ත දේවල් මතක සටහන් වැටියට තියෙනවා මතක තමන්ගේ මනාම කාය තුල ඒවා දීගංවා. ඒවරත් ඒ විදිහට අනුස්සති ඒ මොහොතේම දෙපැත්තටම අනුස්සතිය වඩන්න ඕනේ. දීගංවා රසංවා දෙකටම. තේරුණා නේද? සනිදුක් නිරසුවේ ප්‍රාර්ථනා කරනවා.